සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් මගේ කාර්යබහුල වැඩ ආස්සේ මම කරන පොඩි පොඩි වැඩ කොටස් ටිකක් තමයි ඔයාලත් එක්ක ගෙනාවේ මම අද. හෙට උදේම කොළ කැඳ ටිකක් හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා මම අවශ්‍ය කරන කොළයි පොළුයි දාලා එකටම බෙන්ඩර් කරගත්තා. මේ තියෙන්නේ. ඉතින් මම මේ ටිකත් මං අහුරන භාජනයකට දාලා එහෙම ෆ්‍රිජ් එකේ දාන්න තමයි හදන්නේ. එතකොට මට උදේ පාන්දරම මේ ටික මිරික ගන්න තමයි තියෙන්නේ. එතකොට ආයෙ කොළ බෙන්ඩර් කර කර ඉන්න දෙයක් නැහැ. දේසියෙන්ම මට කොළ කැඳ ටික හදා ගන්න පුළුවන්. ඔය විදිහට කොළ ටිකත් එකතු කරගෙනම මේක මම ෆ්‍රිජ් එකේ දාගන්න. එතකොට මගේ අනිත් වැඩවලට දේසි උදේ පාන්දර ගොඩක් වෙලාව යන්නේ. උදේම තේ කිරි එකක් බොනවට වැඩිය කොළ කැඳ එකක් බොන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න මම ඒකට තමයි හරි මේ සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට කොළ ටික ඔක්කොම බෙන්ඩර් කරගත්ත පොළුත් දාලා උදේට මට මිරික ගන්න විතරයි තියෙන්නේ. ඒකත් මම ෆ්‍රිජ් එකේ දාලාම ඔයාලට මම වැඩක් පෙන්නන්නම්කෝ. අපේ ගෙදරට නෑදෑයෝ කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. මම පෙන්නන්නම්කෝ ඒ කවුද කියලා. මේ පේනවද? අපේ ගෙදරට එලා තියෙන අලුත් නෑදෑයෝ ටික. ඔන්න මගේ තනියට තමයි මෙයාලා ටිකත් ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ. මෙයාලගේ කෝලා මේ විදිහට නෑදෑයෝ ටිකකුත් ඇවිල්ලා තියෙනෝගේ මගේ පාළුව මකන්නත් එක්ක. ඔය බලන්න. හරිම හුරතල් පැටව 4 දෙනෙක් ඉන්නවා. මේ විදිහට තමයි එයාලත් අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔයාලා නෑදෑයෝ ටිකත් පෙන්නුවනේ මම. අද දැන් තව වැඩක් කරන්න තමයි යන්නේ. මේ තියෙන්නේ ලුණු දෙහි. මේ සියඹලයි. අම්මා එනකොට ගෙනාපුවා ගමේ ඉඳන් එනකොට මම මේ ටික බෝතල් වලට අහුර ගන්න තමයි යන්නේ. මොකද එළියේ තියාගන්න බෑනේ. මම ගොඩ දවසක් තියා ගන්නවා. ඒ නිසා මම බෝතල් හොඳ පිරිසිදු බෝතල් වලට ලුණු දෙහි ටිකයි සියඹල ටිකයි වෙන වෙනම අහුර ගන්න තමයි හදන්නේ. කන්න බැරි අවස්ථාවක කන්න මොනවත්ම නැති වෙලාවකට බත් ටිකක් එක්ක ලුණු දෙහි කෑල්ලක් තියාගෙන කන්න උනත් පුළුවන්. මම නම් ගොඩක් කැමති ඒ විදිහට. මේ විදිහට ලුණු දෙහි ටිකක් බෝතල් වලට අහුරගෙන මේ ටිකත් ෆ්‍රිජ් එකේ දාගන්නවා. මට ඕන වෙලාවට ඒක අරගෙන කන්න පුළුවන් නේ. මේ විදිහට. ඔයාලට කල් තියාගෙන කන්න ආහාර විදිහට බටු මෝජු ටිකක්, එහෙම නැත්නම් අච්චාරු ටිකක්, මාළු ඇඹුල් තියල්, මාළු ඉෂ්ටු ඔය වගේ ඕනම දෙයක් හදලා ඔයාලට මේ විදිහට පිරිසිදු බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඔයාලට හැම වෙලේම උයවුවේ ඉන්න ඕනේ ආහාර කල් තියාගන්න ක්‍රම විදිහට හදලා ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ කාලෙත් ඉතුරුයි. මම ඔයාලට තවත් දවසක ඒ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ මං කල් තියාගන්න හදන ආහාර මොනවද කියලා. ඉතින් සියඹල ටිකක් දාගන්නවා. ආලා මේ ඔක්කොම හොඳට හුලම් වදින්න නැති වෙන්න මූඩියකින් වහලා තමයි මම අරන් තියාගන්නේ. ඔන්න මගේ වැඩේ නම් හරි. ඔන්න ලුණු දෙහි එකයි සියඹල එකයි දෙකම බෝතල් වලට දාගත්තා. දැන් මේ දෙක අරන් තියන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ බෝතල් වියදමක් නෑ. මම මේ ජෑම් කියන බෝතල් තමයි හොඳට ඉවර වුණාට පස්සේ හොඳට සුද්ධ කරලා හොදලා වේරලා අරගෙන තියෙන්නේ. මගේ අනිත් වැඩවල පාවිච්චිට ප්ලාස්ටික් පාවිච්චි කරනට වඩා වීදුරු බෝතල් පාවිච්චි කරන එක ගොඩක්ම හොඳයි. ඉතින් ඔයාලා මේ විදිහට මේ දේවල් කරලා බලන්න. බලමු අපි තවත් ඉස්සරහට මොනවද මං එක එක දේවල් කල් තියාගන්න හදන්නේ කියලා. මම ඔයාලට ඒ වීඩියෝ එකකුත් ගේන්නම්කෝ. හලෝ කොහොමද? කොහොමද? චූටි බබාලා කෝ බලන්න. අනේ හදිම සෝයි ඔයාලා නම්.
තෙල්ලම් කරනවද? එහෙනම් චූටි දඟ මල්ලක් බලන්නකෝ ඔයාගේ ඇස් දෙකේ ලස්සන. බලන්න. මේ බලන්නකෝ අපේ හොර පැටව් ටික ඉන්නේ කොහොමද කියලා. එන්න. එක්කද අපේ ගෙදරට ආපු අලුත් සමාජිකයෝ ටික. මම තමයි හැංගිලා ඉන්නේ ඔය. එක්කද එදට හොට පැටව් ටික වගේ ඔයාලා ඉන්නේ විමත් ඉන්නවා එක්කෙනෙක්. හරිම ලස්සනයි. දැන් මගේ පාළුවට අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ යාළුවෝ ටික තමයි මේ ඉන්නේ. අම්මත් එනවා මෙයාලගේ. මේ යාළුවෝ ටික මෙන්න මෙතන තමයි ඉන්නේ සනීපෙට මේ පෝච්චි අස්සට වෙලා 4 දෙනත් එක්කම ගුලි වෙලා ඉන්නවා. හරිම ලස්සනයි. ඔන්න අද දවසටත් ඔයාලා හැමෝම මාත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. තවත් දවසක මම ඔයාලට ඒ වගේ කල් තියාගන්න පුළුවන් ආහාර මොනවද කියලා ඒ සම්බන්ධ වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අද දවසටත් ගිහින් එන්න. එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.